ලයිෆ් විත් ශෂි ප්‍රභා YouTube channel එකට ඔයගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා. අපි අද යන්න හදන්නේ Air Force එකේ තියෙන 75 වෙනි සංවත්සරය නරඹන්න. ඉතින් මෙතනින් ටිකට් අරගෙන දැන් අපි ඇතුල් වෙන්න තමයි හදන්නේ. ඇත්තටම මේක දවස් 3ක් තමයි තිබුණේ එක්සිබිෂන් එක. ඉතින් මට හිතුණා මේකේ දැන් කොළඹ ඉන්න අය නම් ගොඩක් ඇවිල්ලා හිටියා. පිට පළාත්වල අයට මේක බලන්න බැරි නිසා මට හිතුණා YouTube channel එකට මේක දාන්න ඕනි කියලා. මේකේ හොඳ සිකියුරිටි එකක් තියෙනවා. ඉතින් මෙතනින් චෙක් කරලා තමයි ඔයගලන්ට මේ එක්සිබිෂන් එක බලන්න ඇතුල් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි ආවේ ගොඩක් දවල් නිසා මෙතන ඇතුල් වෙන තැනම කැෆේ එකක් තිබුණා. එතනින් ලැබන්න හැකුත් බීලා. දැන් අපි යන්න හදන්නේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලන්න. අපි ඇතුල් වෙන තැනම වගේ මෙන්න මේ ෆ්ලයිට් නවත්තලා තියෙනවා. මේ වල්ලන්න ඒවත් එක ෆොටෝස් ගහන්න පුළුවන්. මෙන්න මේ කුටියේ නම් මේ වගේ සෑහළු ගුවන් යානා ඒ වගේ විස්තර සෑහෙන ප්‍රමාණයක් කියලා දෙනවා මේගොල්ලෝ. ඒකත් සෑහෙන වටිනවා. අපි ඊට පස්සේ ගියේ ගුවන් සංදර්ශන බලන්න. දැන් ගුවන් සංදර්ශන 4ට තමයි පටන් ගත්තේ. දැන් මේ පෙන්වන්නේ ගුවන් හමුදාවේ දජයරගත් හෙලිකොප්ටර් යානා 3ක් මුලින්ම යනවා. ඒක තමයි මේ උගලන්ට දකින්න ලැබෙන්නේ. ඇත්තට මේ ගුවන් සංදර්ශන මම බලන පළවෙනි අවස්ථාව මාරම ලස්සනයි ඉතින්. අවුරුදු 75ක් පුරාවටම ගුවන් හමුදාව අපිට සිදු කරන සේවය අතිමහත්. ඉතින් ඒ සම්බන්ධව මේ ගුවන් කරනම් දකිනකොට අපිට ඇති වෙන්නේ මහත් ආඩම්බරයක්. ඇත්තටම කිව්වොත් යුද සමයේ ගුවනින් අපිට කරපු දායකත්වය ගැන වචන වලින් විස්තර කරන්න බෑ. මේ දැන් ඔයගලන්ට දකින්න ලැබෙන්නේ ගුවන් කරනම් ගුවනින් සිදු කරන ආකාරය ඇත්තටම මාරම ලස්සනයි. හිතා ගන්න බෑ මේවා කොහොම කරනවද කියලා නම් ඒ උදාර වීරත්වයට අපි ඉස්සරම ආචාර කරන්න ඕනේ ඉතින්. ගුවන් කරනම් වලින් පස්සේ අපිට දැක ගන්න ලැබුණේ ගුවන් හමුදාවේ දජයරගත් හෙලිකොප්ටර් යානයක් අහසේ දිස්සන ආකාරයයි. මේ දැන් දකින්න දර්ශන වලින් ඕගලන්ට පැහැදිලි වෙන්නේ යම්කිසි පැහැර ගැනීමකදී අපේ ගුවන් හමුදාව අපිට කොච්චර දායකත්වය ලබා දෙනවද කියලා. ඇත්තටම ගුවනින් ඒගොල්ලන්ට කොච්චර දායකත්වයක් දෙන්න පුළුවන්ද කියලා මේ දර්ශන වලින් ඕගලන්ට බලා ගන්න පුළුවන්. හෙලිකොප්ටර් යානයක් ඇවිල්ලා ඒගොල්ලන්ගෙන් 4-5 දෙනෙක් බැහැලා මේ අදාළ බස් එකේ ඉන්න පිරිසව බේර ගන්න ආකාරය තමයි දැන් ඕගලන්ට මේ දර්ශන වලින් පෙන්වන්නේ. හැත්ත පස්වෙනි ගුවන් හමුදා සංවත්සරය නැරඹීමට ගියාම මට හිතුනේ මම නැවතත් ආපහු යුද්ධ සමයට ගියා වගේ තමයි. ඇත්තට මෙතන මේගොල්ලෝ හදලා තිබුණා, බංකර් හදලා තිබුණා. ඒ වගේම යුද්ධ කාලේ තියෙන විදියටම මෙතන සකස් කරලා තිබුණා. ඒ කාලේ කොහොමද ගුවන් හමුදාව ත්‍රස්තවාදීන් හමුවේ අපේ ජනතාව බේරගත්තේ? ඒ වගේම යුද බංකර් වලට ගහනකොට ඒගොල්ලෝ බේරජ හැටිත් මේකේ ඒගොල්ලෝ අපිට පෙන්눔 කරලා තිබුණා. ත්‍රස්තවාදීන්ගෙන් හමුදාවේ අය බේර ගන්න විදිය, ඒ වගේම තමයි පැරෂුට් යානා වලින් ඇවිල්ලා ඒගොල්ලන්ට උදව් කරන ආකාරය, මේ හැම දෙයක්ම මේ එක්සිබිෂන් එකේ අන්තර්ගත වෙලා තිබුණා. ඒ ෆීලින් එක ඒ ලැබිච්ච දැනුම නම් අති මහත් කියලා තමයි කියන්න තියෙන්නේ.
දැන් ඕගලන්ට මේ දිස්සෙන්නේ ත්‍රස්තවාදීන් හමුවේ අපේ හමුදාව කොහොමද ඒගොල්ලන්ව පරාජය කරේ කියලා. ඒ හැම දෙයක්ම මේ එක්සිබිෂන් එකේ අන්තර්ගත වෙලා තිබුණා. කොහොමද ත්‍රස්තවාදීන් හමුවේ ක්‍රියා කරන්නේ, ඒ වගේම මේකේ එකපාරටම කෆීර් එකක් ඇවිල්ලා මේ යුද බංකර් ගිනි තියන්නේ කොහොමද, මේ හැම දෙයක්ම මේකේ අන්තර්ගත වෙලා තිබුණා. ඒ වගේම තමයි ඒ ගින්න ඇති වෙලා තප්පර ගාණක් ඇතුළත ගිනි නිවන එකෙන් ඇවිල්ලා කොහොමද මේ යන ගින්න පැතිරෙන එක වළක්වා ගන්නෙ, ඒ වගේම තුවාලකරුවන්ව කොහොමද අරන් යන්නේ, මේ හැම දෙයක්ම මේකේ අන්තර්ගත වෙලා තිබුණා. ඇත්තටම මේක දැනුමට සාහන්න ප්‍රයෝජනවත් වෙනවා කියලා හිතනවා. කුඩා ළමුන්ගේ ඉඳලා වයසක යන අයට දක්වාම මේ එක්සිබිෂන් එක බලන්න ඇවිල්ලා හිටියා. මං හිතන විදියට නම් ලක්ෂයකට අධික ප්‍රමාණයක් හිටියා කියලා විශ්වාස කරනවා. ඒ තරමටම සෙනඟ. ඇත්තටම මේක දකින්න මගේ ඇස් දෙක පින් කරපු එකටත් මම සතුටු වෙනවා. දැන් ඕගොල්ලෝ මේ දකින්නේ තුවාල ලැබූ පිරිස කොහොමද ගුවනින් අපේ හමුදාව අරන් යන්නේ කියන එක තමයි මේ දර්ශනින් ඕගලන්ට දැක ගන්න ලැබෙන්නේ. නැවතත් ඕගලන්ට දකින්න ලැබෙන්නේ නැවතත් සිද්ධ වෙච්ච ත්‍රස්ත ප්‍රහාරයක් හමුවේ කොහොමද හමුදාවේ අය ඒවට රියැක්ට් කරන ආකාරය තමයි අප ඕගලන්ට දක්නට ලැබෙන්නේ. මේ බංකර් වල උඩ ඉඳන් කේබල් වලින් හමුදාව පල්ලෙහාට එන විදිය, මේ හැම දෙයක්ම මේකේ අන්තර්ගත වෙලා තිබුණා. මේ එන විදිය දකිනකොට නම් ඇඟත් ඉරි වැටෙනවා. කොහොම එනවද කියලා හිතා ගන්න නම් බෑ. ඒගොල්ලන්ට තියෙන එක්ස්පීරියන්ස් එක, ඒ වගේම ලැබිලා තියෙන ට්‍රේනින් එක නිසා මෙයාලා ඉතා පහසුවෙන් ආවට අපිට නම් මේව කරන්න හිතන්නවත් බෑ. ඊට පස්සේ ඕගලන්ට දකින්න ලැබුණේ කෆීර් එකක් ඇවිල්ලා එකපාරටම බෝම්බ දාලා ඒ පැත්තම විනාශ කරන ආකාරය තමයි දකින්නට ලැබුණේ. ඇස් පිල්ලම් ගහන පමාවට බෝම්බ දාලත් ඉවරයි. මට වීඩියෝ එක හරියට ගන්නත් බැරි වුණා. ඊට පස්සේ මේ දකින්නේ ගිනි නිවන එකේ අය ඇවිල්ලා මෙතන ඇතිවෙච්ච ගින්න මැඩපවත්තන ආකාරය සහ තුවාලකරුවන්ව හොස්පිටල් වලට එක්කන් යන්න සූදානම් කරන ආකාරය තමයි දකින්නේ. ඊට පස්සේ හෙලිකොප්ටර් එකකිනුත් ගින්න මැඩපවත්තන්න දායක වෙන ආකාරය මේකේ අන්තර්ගත වෙලා තිබුණා. ඊට පස්සේ අපිට දකින්න ලැබුණේ මං ආසම දර්ශනයක් තමයි කියන්නේ පැරෂුට් සංදර්ශනය. පැරෂුට් කරුවන් 10කට ආසන්න සංඛ්‍යාවක් මේකට සහභාගී වෙලා තිබුණා. ඒගොල්ලෝ සෑහෙන උඩකින් තමයි මේ පැරෂුට් වල පල්ලෙහාට එන්නේ. ඒක නම් මාරම දර්ශනයක් තමයි අපිට දක්නට ලැබුණේ. ඇත්තටම මේ වගේ සංදර්ශනයක් තියන්න අදහස් කරපු එකට අපි ස්තුතිවන්ත වෙන්න ඕනි. අපිට දකින්න ලැබිච්ච නැති ගොඩක් දේවල් දක්නට ලැබුණා. ඒ වගේම සුරංග සංදර්ශනයකුත් තිබුණා. අපිට රෑ වෙච්ච නිසා ඒක නම් බලන්න හම්බුන්නේ නැහැ. ඒ වගේම මියුසිකල් එකකුත් තිබුණා. ඉතින් මේ වගේ සංදර්ශනයක් දකින්න ලැබිච්ච එකත් අපිට වාසනාවක් කියලා හිතෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් ඕගොල්ලෝ අපිව subscribe කරලා තියාගන්න. අපේ channel එකේ තමයි Life with Shashi Prabha. එහෙනම් ගිහින් එන්නම්. නැවත මේ වගේම ලස්සන වීඩියෝ එකකින් ඕගොල්ලෝ හමුවට එන්නම්. සුබ දවසක්. bye bye.